Hi welcome travel with Niro මගේ YouTube channel එකේ අද යන්නේ ලංකාවේ තවත් ආකර්ෂණීය මුහුදු පෙරළක් බලන්න. ඉතින් තමත් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා මාත් එක්ක මේ වීඩියෝ join වෙන්න. ඉතින් මම මේ දැන් ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ත්‍රිකුණාමල නගරයේ විදේශීය මෙන්ම දේශීය ආකර්ෂණ දිනාගත් නිලාවෙලි මුහුදු තීරයට. ඉතින් ත්‍රිකුණාමල නගරයේ ඉඳන් පුල්මුඩේ මාර්ගයේ කිලෝමීටර් 18ක් දුරින් තමයි මේ මුහුදු පෙරළ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ මුහුදු තීරයට එද්දී වාහන පාක් එකක් තියෙනවා. ඒ වගේම මේ වගේ පොඩි කඩ තීරයක් තියෙනවා. ඒ කඩ තීරයේ පහු කරගෙන තමයි අපි මේ බීච් එකට යන්න ඕනේ. තව දෙයක් තමයි මේ බීච් එකට නිලාවෙලි කියලා නම වැටලා තින්නේ මේ මුහුදේ තියෙන වතුරේ තියෙන නිල් පාට වැඩිකම හින්දා. ඉතින් මේක ජල ක්‍රීඩා වලට වගේම ඉතාම ආරක්ෂිතව විනෝද වෙන්න පුළුවන් මුහුදු තීරයක් විදියට ලංකාවේ ජනප්‍රිය වෙලා තිනවා. ඒ වගේම තමයි මීටර් ගාණක් නොගැඹුරු මුහුදු තීරයක් තියෙන හින්දා ඇත්තටම පොඩි අයට පවා ආරක්ෂිතව විනෝද වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ පිහිටලා තියෙන රක්ෂිත දූපත් දෙකක් තියෙනවා. එකක් හික්කඩුව රක්ෂිත දූපත, අනිත් එක තමයි පිජන් අයිලන්ඩ් එහෙම නැත්නම් පරවි දූපත. ඉතින් පරවි දූපතට මේ මුහුදු තීරයේ ඉඳන් කිලෝමීටර් 5ක දුරක් තමයි බෝට්ටුවෙන් යන්න තියෙන්නේ. ඉතින් පරවි දූපතට යන්න ඕන නම් අනිවාර්යෙන් මේ නිලාවෙලි බීච් එකට එන්න ඕනේ. ඉතින් මේ බීච් එකේ ඉඳන් පරවි දූපතට යන්න අනිවාර්යෙන්ම මේ බීච් එකේ ඉඳන් ටිකට් ගන්න ඕනේ. ඒ වගේම බෝට්ටුවක් මිලදී ගන්න ඕනේ. ඉතින් මම මේ ගැන මගේ මේ YouTube channel එකේම ත්‍රිකුණාමලට ආවොත් අනිවාර්යෙන්ම යන්න ඕන දූපත කියලා thumbnail එක යටතේ මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ link එක මේ වීඩියෝ එකේ description එකේ මම දාන්නම්. ඉතින් නිවාඩුවක් ගත කරන්නේ ඔයාලා ත්‍රිකුණාමලට ආවොත් අනිවාර්යයෙන්ම යන්නම ඕන මුහුදු තීරයක් තමයි මේ නිලාවෙලි මුහුදු තීරය. ඉතින් මේ මුහුදු තීරයට එන්න ඕන කාලේ තමයි අප්‍රේල් ඉඳන් ඔක්තෝබර් වෙනකම්. ඒ කාලේ සීසන් එක. ඉතින් මේ වගේ තවත් travel කරපු වීඩියෝ එකකින් travel with Niro මගේ YouTube channel එකේ නැවත හමු වෙමු. ඉතින් මගේ channel එක තාමත් subscribe කරලා bell icon එක click කරලා channel එක share කරලා මාත් එක්ක join වෙලා ඉන්න.